ආයිබෝන් සියලුම දෙනාට ඔයා මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්න අදහස් කරනවා නම් මුලින්ම බලන දේවල් මොනවද? ඒකෙදි ඒ වගේ වෙලාවක ඔයා ගොඩක් දේවල් ඒ ගැන සලකා බලනවා වෙන්න පුළුවන්. ඒත් ඒ ඒ වෙලාවේදී අනිවාර්යයෙන්ම ඔයා බලන දෙයක් තමයි මේකෙන් කොච්චර ලාභයක් ගන්න පුළුවන්ද කියන එක. මේකෙන් ගන්න පුළුවන් ලාභය වැඩි ලාභයක් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් සාමාන්‍ය ලාභයක්ද ගන්න පුළුවන් වෙන්නේ? අන්න ඒ වගේ දේවල් විශේෂයෙන්ම ඔයා අනිවාර්යයෙන්ම මේ වගේ වෙලාවකදී බලනවා. ඉතින් අපි මේ ෂෙයා මාකට් එකේ මොනවා හරි සමාගමක කොටසක් ගන්න යද්දිත් අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි අපි මේ ගන්න යන සමාගම ලාභ උපයනවද? එහෙම නැත්නම් ඒ සමාගම විශාල ලාභයක් උපයනවද? එහෙම නැත්නම් අඩු ලාභයක්ද උපයන්නේ? එහෙම නැත්නම් අලාභයක්ද ඔවුන් වාර්තා කරලා තියෙන්නේ කියන දේ ගැන අනිවාර්යයෙන් බලන්න ඕන. ඉතින් අපිට කොහොමද මේක හොයාගන්න පුළුවන් වෙන්නේ? ඒක අපිට බලා ගන්න පුළුවන් මූල්‍ය වාර්තාවල. එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් රිපෝට් වල තියෙන ස්ටේට්මන්ට් ඔෆ් ප්‍රොෆිට් or loss. එහෙම නැත්නම් මේ ඉන්කම් ස්ටේට්මන්ට් එකකින්. ඒක නිසා මේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරද්දී මේ ඉන්කම් ස්ටේට්මන්ට් එක තේරුම් ගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඒක නිසා අපි බලමු කොහොමද මේ සමාගමක ඉන්කම් ස්ටේට්මන්ට් එක තේරුම් ගන්න කියලා. මේක පැහැදිලි කරන්න පහසු වෙන්න මම මේ සමාගමක මනක්කල්පිත සමාගමක ඉන්කම් ස්ටේට්මන්ට් එකක් මෙතන පෙන්නලා තියෙනවා. උදාහරණයක් විදියට මේක මම අරගෙන තියෙනවා ABC Apparel PLC කියලා මොනවා හරි නිමි ඇඳුම් නිෂ්පාදනය කරන. ඒ කියන්නේ ඇඳුම් මහලා විකුණන වගේ සමාගමක ස්ටේට්මන්ට් ඔෆ් ප්‍රොෆිට් or loss. එහෙම නැත්නම් මේ ලාභ ප්‍රකාශයක් තමයි මම මෙතන පෙන්නලා තියෙන්නේ. මේකෙදි මෙතන උඩින්ම පෙන්නලා තියෙනවා මේ සමාගමේ නම ABC Apparel PLC. ඊට පස්සේ මේ මොකද්ද මේ ස්ටේට්මන්ට් එක කියලා පෙන්නලා තියෙන ස්ටේට්මන්ට් ඔෆ් ප්‍රොෆිට් or loss. ඊට පස්සේ අනිවාර්යයෙන්ම අපිට මේකෙදි බලන්න පුළුවන් දෙයක් තමයි මේ ඉන්කම් ස්ටේට්මන්ට් එකේදී මොනවා හරි කාල සීමාවකට තමයි මේක හදන්නේ. ඒ කියන්නේ මේ සමාගමේ යම්කිසි කාල සීමාවක ෆයිනෑන්ෂල් පර්ෆෝමන්ස් එක පෙන්වන්න තමයි මේක හදන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මොනවා හරි සමාගමක කාර්තුවක ඒ කියන්නේ මාස 3ක එහෙම නැත්නම් මූල්‍ය වර්ෂයක අන්න ඒ වගේ කාල සීමාවක මේ ලාභ අලාභ පෙන්වන්න තමයි මේක හදන්නේ. ඒකින්ද අනිවාර්යයෙන්ම අපිට මේකෙදි බලන්න පුළුවන් මේ කාල සීමාව මේකෙදි පෙන්වලා තියෙනවා. මෙතන පෙන්වලා තියෙනවා මේ for the year ended 31st March 2025. ඒ කියන්නේ මේකෙදි අපිට පෙන්වලා තියෙන්නේ 2025 මාර්තු 31 න් අවසන් වෙන මූල්‍ය වර්ෂයේ ලාභ ප්‍රකාශය. අනිත් එක තමයි මේකට මේ නම් දෙකම අපිට ගන්න පුළුවන් ස්ටේට්මන්ට් ඔෆ් ප්‍රොෆිට් or loss එහෙම නැත්නම් ඉන්කම් ස්ටේට්මන්ට් කියන්නේ දෙකම එකයි. මේක ගත්තම දැන් මේකේ වම් පැත්තේ මේ පෙන්නලා තියෙනවා මේකේ තියෙන එක කොටස් ඒ කොටසට අදාළ amount එක මෙතන ඉස්සරහින් පෙන්නලා තියෙනවා. ඒ අගයන් ගත්තන් පස්සේ මෙතන පෙන්නලා තියෙන රුපියල් වලින් තමයි දීලා තියෙන්නේ. ඒ වගේම මෙතන මේ බිංදු 3ක් දාලා තියෙනවා. මේ හැම අගයක්ම බිංදු 3කින් වැඩි වෙන්න ඕනේ. එහෙම බැලුවොත් එහෙම මෙතන මේ හැම අගයක්ම මේ කෙටි කරලා තමයි පෙන්නලා තියෙන්නේ. එතකොට මේ උඩම පෙන්නලා තියෙන අගය ගත්තොත් එහෙම මේ රෙවෙනියු එක විදියට පෙන්නලා තියෙන අගය මේකට තව බිංදු 3ක් මෙතෙන්ට එන්න ඕන. එතකොට මේක මිලියන 10ක් රෙවෙනියු එක මිලියන 10ක් තමයි අපිට ලැබෙන්නේ. අපි බලමු මේකේ තියෙන එක ඒ වයින් මොන වගේ දෙයක්ද කියන්නේ කියලා.
මං මෙතන මුලින්ම කිව්වා මේක මේ මෙතන පෙන්වලා තියෙනවා මේක ඇඳුම් නිමි ඇඳුම් නිෂ්පාදනය. ඒ කියන්නේ ඇඳුම් මහලා විකුණන කම්පැනි සමාගමක් කම්පැනි එකක්. එතකොට මේකේ මුලින්ම මේ රෙවෙනියු එක මුලින්ම පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන් මේ ඇඳුම් මහලා විකුණලා මොන වගේ කොච්චරක ආදායමක් අරගෙන තියෙනවද කියලා. ඊට පස්සේ ගත්තාන් පස්සේ මෙතන ඊළඟට තියෙනවා cost of sales. ඒක මෙතන පෙන්වලා තියෙනවා මිලියන 6ක්. මේක මේ cost of sales මේකට අදාළ වෙන්නේ මොන වගේ වියදම්ද? මෙතන තියෙන්නේ මේ ඔවුන්ගේ මේ ප්‍රධාන නිෂ්පාදනය කරන්න ඔවුන්ට වැය වෙලා තියෙන මුදල්. ඒකට තියෙන දේවල් ගත්තන් පස්සේ අපිට ගන්න පුළුවන් මේ ඇඳුම් බිස්නස් එකට ඔවුන්ට ඕන රෙදි ගන්න ඕන. ඊට පස්සේ මේකට අවශ්‍ය තව නූල් තියෙනවා. ඊට පස්සේ ඔය අර මේවා බොත්තම් එහෙම තියෙනවා. ඊට පස්සේ මේක print කරනවා මොනවා හරි ඒව කරනවා නම් ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය ඕන. අන්න ඒ වගේ දේවල් ඒ නිෂ්පාදනය කරන්න ඔවුන්ට ඕන අමුද්‍රව්‍ය ටික අපිට මේ cost of sale එකට අදාළ වෙනවා. ඒකෙදි ගත්තන් පස්සේ දැන් අමුද්‍රව්‍ය මේකට අදාළ වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මේ ලේබර්ස් එහෙම නැත්නම් මේක ඇඳුම් නිෂ්පාදනය කරන මේව මහන අයගේ සැලරි එක අන්න ඒ ටිකත් මේකට මේ යටතේ මේ cost of sale වල ඇතුළත් වෙනවා. ඊට පස්සේ ගත්තම මේක මේ නිෂ්පාදනය කරන්න මේ මැෂින් ඕන. අන්න ඒ වගේ දේවල් ෂෙයා වෙනවා. ඒ අවුරුද්දක් පාසා වුන්ගේ මේ මැෂින් වල වටිනාකම අඩු වෙනවා. අන්නේ මේ ෂෙයා වීම ප්‍රමාණය එහෙම නැත්නම් ඩිප්‍රිසියේෂන් මේ මැෂින් ඩිප්‍රිසියේට් වෙන ප්‍රමාණය මේකට ඇතුළත් වෙනවා. අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි මේ cost of sales වල තියෙන්නේ. එතකොට හැමෝටම පැහැදිලි ඇති මෙතන revenue එක මුලින්ම තියෙනවා මේ සමාගම ඇඳුම් විකුණලා ගත්තු ආදායම තියෙනවා. ඊට පස්සේ ඒකට අදාළව මේ direct expenses එහෙම නැත්නම් මේකට මේ නිෂ්පාදන වලට මේ ගියපු වියදම් ටික තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ revenue එකෙන් cost of sales එක අඩු කරාම මෙතන පෙන්වලා තියෙනවා මේ අපිට එනාගිය පෙන්වලා තියෙනවා මේ gross profit එක කියලා. මේක තමයි දල ලාභය කියලා කියන්නේ. ඊට පස්සේ ඒකෙදි ඒ කොටස හරි ඊට පස්සේ මෙන්න මේ gross profit එකට තවත් adjustment ටිකක් ඊළඟට මේකෙදි කරලා තියෙනවා. ඒක අපි එකින් එක බලමු. පළවෙනි එක තියෙනවා other income. ඒ කියන්නේ වෙනත් ආදායම්. මේකෙදි හිතන්න මේ ABC Apparel PLC කියන සමාගමට මොනවා හරි බිල්ඩින් එකක් තියෙනවා. ඔවුන් ඒක රෙන්ට් එකට කුලියට දීලා තියෙනවා. එතකොට අන්න එකෙන් හම්බෙනවා යම්කිසි ආදායමක්. අන්න ඒ ආදායම ඔවුන් ඇතුළත් කරන්න ඕන මෙන්න මේ other income එකට. මොකද ඔවුන්ගේ ප්‍රධාන මේ බිස්නස් එකට පරිබාහිර දෙයකින් තමයි ඒ සල්ලි ඔවුන්ට ලැබෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන මේ ආදායම් වල මේ other income වල තියෙන්නේ. ඊළඟට අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. මේ administration expenses තියෙනවා ඊළඟට. administration expenses එක අඩු කරලා තියෙනවා. මේ ව්‍යාපාරයට වියදම් තියෙනවා මොන හරි මේකට ඔෆිස් එකක් තියාගෙන ඉන්න ඕන. මොකද මේකට මේ වගේ සමාගමක HR ඩිපාර්ට්මන්ට් එකක් තියෙන්න ඕන. ඊට පස්සේ account ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. අන්න ඒ වගේ තව මේකට අදාළව ඔෆිස් එකක් මේගොල්ලෝ පවත්වාගෙන යන්න ඕන. එතකොට අන්න ඒකට ඒ ඔෆිස් එක්ස්පෙන්සස් ටික අපිට මේ ගන්න පුළුවන් මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක්ස්පෙන්සස්. ඊට අමතරව මේකේ
ඒ වගේම මේකේ මේ අර කිව්ව ඔය HR ඩිපාර්ට්මන්ට් එහෙම නැත්නම් account department ඒ වගේ වැඩ කරන මේ සේවකයනුත් ඉන්නවා. ඔවුන්ගේ salaries මේකට ඇතුළත් වෙනවා. අන්නේ ඒ වගේ මෙන්න මේ අපි අර කියපු මේ මොනවා හරි මේකේ කරන නිෂ්පාදනයට ඩිරෙක්ට්ලි සම්බන්ධ නැති මේක පරිපාලනය කරන්න යන වියදම් ටික මේ අපි දානවා මෙන්න මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක්ස්පෙන්සස් වලට. ඊට පස්සේ තියෙනවා මේ ඩිස්ට්‍රිබියුෂන් කොස්ට් කියලා. මේකෙදි තියෙන්නේ මේ හදන නිෂ්පාදන එහෙම නැත්නම් මේකේ අපි ගත්තොත් එහෙනම් මේ ABC ඇපරල් එකේ මේකේ මහාන ඇඳුම් මේගොල්ලොන්ට විකුණන්න අදාළ අවශ්‍ය ස්ථානවලට අරන් යන්න ඕන. ඇඩ්වර්ටයිස් වෙළඳ අරව මේවා දාන්න වෙනවා. අන්න ඒ වගේ මේ ඩිස්ට්‍රිබියුෂන් වලට මේ බෙදා හරින්න ඇඩ්වර්ටයිසින් වලට ප්‍රොමෝෂන් වලට යන වියදම් ටික මෙන්න මේ ඩිස්ට්‍රිබියුෂන් කොස්ට් යටතට අපි දානවා. ඊළඟට තියෙන එක තමයි මේ other expenses වෙනත් වියදම් කියලා තියෙනවා. මේ යටතට එන්නේ මොනවා හරි මේකේ තියෙන ඉන්වෙන්ටරි වල එහෙම නැත්නම් මේකේ තියෙන තොගවල ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. මේ ගත්තු මොනවා හරි මේ මහලා තියෙන ඇඳුම් වල හරි එහෙම නැත්නම් මේ අරගෙන තියෙන මේකට අදාළ අමුද්‍රව්‍ය වල හරි මේ ඩැමේජ් වෙලා ඒකෙන් ඒකට යම්කිසි වියදමක් වෙන්න පුළුවන්. මොනවා හරි ඩැමේජ් එකක් වුණොත් ඒ ටික අයින් කරන්න වෙනවා. අන්න ඒ වගේ වියදම් ඒකට වෙන වියදම් ටික දානවා. ඒ වගේ වියදම් දානවා මේ other expenses. තවත් ඒකට උදාහරණයක් තමයි මේ මොනවා හරි මේකේ තියෙන මොනවා හරි වාහනයක් එහෙම නැත්නම් මැෂින් එකක් විකුණනොත් එහෙම යම්කිසි ඒකේ තියෙන වටිනාකමට වඩා අඩු ගානට ඒකෙන් ලොස් එකක් වෙනවා. අන්නේ ඒක මේකේ පෙන්වන්න පුළුවන් අද එක්ස්පෙන්සස් යටතේ. ඉතින් මෙන්න මේ ටික තමයි මේ යටතේ තියෙන්නේ. එතකොට මෙතන අපි මුලින්ම මේ රෙවෙනියු එකෙන් cost of sales අඩු කරලා gross profit ගත්තා. ඊට පස්සේ මේ gross profit එකට මේ other income එක එකතු කරලා තව මේ අනිත් තියෙන administration distribution මේ other expenses කියන ටික ඒකෙන් අඩු කරාට පස්සේ එනවා අපිට ඒ අඩු කරාට පස්සේ එන අගයට අපි කියනවා මේ operating profit එහෙම නැත්නම් මෙහෙයුම් ලාභය කියලා. ඊළඟට තියෙනවා මේ finance expenses. මේකෙදි තියෙන්නේ මේ සමාගම් මොනවා හරි මේ බිස්නස් එක කරගෙන යන්න මේ ණය අරගෙන තියෙනවා නම් බැංකුව වලින් එහෙම මූල්‍ය ආයතන වලින් ණය අරගෙන තියෙනවා නම් ඒකට යම්කිසි පොලියක් ගෙවන්න වෙනවා. අන්නේ වියදම් තමයි මේ interest on borrowing. අන්නේ මේ ණය වලට ගෙවිය යුතු පොලිය වගේ දේවල් තමයි මෙන්න මේ finance expenses යටතට මෙතන දාලා තියෙන්නේ. ඊළඟ කොටස තියෙනවා finance income කියලා. මේකෙදි මේ සමාගම සමහර විට මේගොල්ලොන්ගේ ළඟ තියෙන අමතර තියෙන මුදල් කෙටි කාලීන ස්ථාවර තැන්පතු fixed deposit වගේ දාලා තියෙන්න පුළුවන්. අන්නේ එතකොට ඒවට පොලියක් ලැබෙනවා. අන්නේ ලැබෙන පොලිය ආදායම් තමයි මෙතන finance income යටතට වැටෙන්නේ. ඉතින් මෙන්න මේ ඇඩ්ජස්ට්මන්ට් ටිකත් කරාට පස්සේ ඊට පස්සේ එන එකට අපි කියනවා මේ profit before tax කියලා. පෙරබදු ලාභය කියලා. ඊට පස්සේ මෙතන මේ ලාභයට අදාළව ගෙවන්න ඕන income tax ගාන මේකෙන් අඩු කරාට පස්සේ අපිට අන්තිමට එනවා මේ profit after tax එහෙම නැත්නම් පසුබදු ලාභය. මේ ABC ඇපරල් එක ගත්තොත් එහෙම ඒකේ මේ profit after tax එක විදියට ඇවිල්ලා තියෙනවා 1.75 million.
මෙන්න මේ වගේ දෙයක් තමයි මේ අපි මේ ඉන්කම් ස්ටේට්මන්ට් එකේදී තේරුම් ගන්න තියෙන්නේ. මෙන්න මේකේ එන මේ එක් කොටස් වලින් මේ කියවෙන්නේ මොන වගේ අදහසක්ද කියන එක තමයි අපි මේකෙදි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම මේකට පස්සේ මේකෙම දිගුවක් විදියට තියෙනවා මේ ස්ටේට්මන්ට් ඔෆ් කම්ප්‍රිහෙන්සිව් ඉන්කම් කියලා. අපි මෙතෙන්දී මේ කතා කර ප්‍රොෆිට් ආෆ්ටර් ටැක්ස් එකට තව ඇඩ්ජස්ට්මන්ට් කීපයක් කරනවා මෙන්න මේ ස්ටේට්මන්ට් ඔෆ් කම්ප්‍රිහෙන්සිව් ඉන්කම් එකේදී. මේක තරම්ම ලොකු වැදගත්කමක් නැහැ. මොකද අපිට ප්‍රධාන වශයෙන් මේ මොනවා හරි බිස්නස් එකක් ගැන බලද්දී අපිට අදාළ වෙන්නේ ඔවුන්ගේ මෙහෙයුම් වලින් ලැබෙන ලාභය මොකක්ද කියන එක. මේ මෙහෙයුම් වලින් ලැබුණු ලාභයට යම්කිසි ඇඩ්ජස්ට්මන්ට් ටිකක් කරන එක තමයි මේකෙදි කරලා තියෙන්නේ. ඒකේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මොනවා හරි ඔවුන්ගේ ඉඩමක් තියෙන්න පුළුවන් මේ කාලයත් එක්ක මේ වටිනාකම වැඩි වෙන. අන්න ඒවයි මේ එතකොට ඒක වැලුවේෂන් කරලා ඒ වැඩි වෙන ප්‍රමාණය මේ යටතේ කම්ප්‍රිහෙන්සිව් ඉන්කම් යටතේ පෙන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි මේ ස්ටේට්මන්ට් ඔෆ් ප්‍රොෆිට් ඕ ලොස් එහෙම නැත්නම් ඉන්කම් ස්ටේට්මන්ට් එකේදී අපි තේරුම් ගන්න ඕන මොනවා හරි මේ සමාගමක මේ ඉන්කම් ස්ටේට්මන්ට් එකක් බලලා මෙන්න මේකේ තියෙන අගයන් එක්ක මේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙන්න ඕන. අපි මේ මොනවා හරි සමාගමක මේ කොටස් ගන්නට කලින් ඉතින් ඊට පස්සේ අපි මේ අපේ ෂෙයා මාකට් එකේ තියෙන මොනවා හරි සමාගමක මේ ඉන්කම් ස්ටේට්මන්ට් එකකට ගිහිල්ලා බලමු මේ කියන දේවල් කොහොමද ඒගොල්ලෝ පෙන්නලා තියෙන්නේ කියලා. මේකට අපි මේ ගනිමු මේ ජෙට් හෝල්ඩින් එක මමද ගන්නවා ජෙට් හෝල්ඩින් PLC එකේ කොහොමද මේක පෙන්නලා තියෙන්නේ කියලා බලන්න. මේකේ මේ ෆයිනෑන්ෂියල්ස් වලට ගිහිල්ලා මම අන්තිම ඇනුවල් රිපෝට් එකත් ගන්නවා. ඊට පස්සේ ක්වාටර් රිපෝට් එකත් ගන්නවා. මේකේ මම මේ ඇනුවල් රිපෝට් එක අරගෙන තියෙනවා මේ ජෙට් හෝල්ඩින් PLC එකේ. ඒක මෙහෙම තමයි පෙන්වලා තියෙන්නේ. මෙතන පෙන්වලා තියෙනවා ස්ටේට්මන්ට් ඔෆ් ප්‍රොෆිට් ඕ ලොස් ඇන්ඩ් අදර් කම්ප්‍රිහෙන්සිව් ඉන්කම්. ඊට පස්සේ අපි කතා කරා වගේ මේ කාල සීමාව පෙන්වලා තියෙනවා මෙතන මේ year ended 31st March කියලා. මාර්තු 31 අවසන් වෙන අවුරුද්ද. මෙතන මේ ගෲප් එකයි මේ ගෲප් කම්පැනි කියලා දෙකක් පෙන්වලා තියෙනවා. මේ කම්පැනි එක ගත්තොත් එහෙම මේ ජෙට් හෝල්ඩින් PLC එක තනිව ගත්තම මේ ඔවුන්ගේ මේ ඉන්කම් ස්ටේට්මන්ට් එක. ඊට පස්සේ මේ ගෲප් එක ගත්තම මෙතන පෙන්වලා තියෙන්නේ මේගොල්ලොන්ට මේ අයිතිය තියෙන වෙනත් මොන හරි සමාගම් වල අයිතියක් තියෙන්න පුළුවන්. අන්නේ සම්පූර්ණ ගෲප් එකේම ඉන්කම් ස්ටේට්මන්ට් එක තමයි මේ පැත්තේ ගෲප් එක යටතේ පෙන්වලා තියෙන්නේ. ඒකින්ද අපිට ගොඩක් වැදගත් වෙන්නේ මේ ගෲප් එක තමයි. ඒකෙදි මෙතන මේ පෙන්වලා තියෙනවා අපි අර උදාහරණයක් ගත්තට වඩා ටිකක් වෙනස්. මෙතන අවුරුදු දෙකම ඒගොල්ලෝ පෙන්වලා තියෙනවා. 2025 මාර්තු 31න් අවසන් වෙන වර්ෂයත් පෙන්වලා තියෙනවා. 2024 මාර්තු 31න් අවසන් වෙන වර්ෂයත් පෙන්වලා තියෙනවා. ඒකෙන් අපිට මේ අදහසක් ගන්න පුළුවන් ඊට කලින් අවුරුද්දත් එක්ක මේ අවුරුද්දේ වර්ධනයක් වෙලා තියෙනවද කොහොමද ඒ වෙනස වෙලා තියෙන්නේ කියලා අපිට මේක තනි මේ රිපෝට් මේ ස්ටේට්මන්ට් එකෙන් අදහසක් ගන්න පුළුවන්. මෙතන අපි අර උදාහරණයේදී කතා කරා වගේම ඒ විදිහටම තියෙනවා මේ revenue from customer contracts with customers කියලා. ඊට පස්සේ cost of sales gross profit ඒ අදාළ ඒව ටිකම තියෙනවා. මේ
revenue එකෙන් cost of sales අඩු කරලා gross profit එක අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒකට other income එකතු කරලා තියෙනවා. ආයි selling and distribution එක අඩු කරලා තියෙනවා. ඊට පස්සේ administration expenses ටික අඩු කරලා තියෙනවා. ඒකෙන් අරන් තියෙනවා operating profit result from operating activities. ඊට පස්සේ ආයි අර ඊළඟ කොටස finance cost එක අඩු කරලා finance income අඩු කරලා එතන තව accounting adjustment එකකුත් කරලා ඊට පස්සේ මේ profit before tax එක අරගෙන තියෙනවා. ඊට පස්සේ income tax එක adjustment එක කරලා තියෙනවා. මේක නම් tax එක එකතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේකෙදි මේ profit for the year profit after tax එක මෙතන පෙන්නලා තියෙනවා. මේකේ තියෙන amount එක ගත්තොත් එහෙම මේ 1.7 බිලියන් වගේ පෙන්නලා තියෙනවා මේ profit after tax එක. ඉතින් අපි කතා කරපු උදාහරණය වගේමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් මේ ව්‍යාපාරයට මේ බිස්නස් එකට අදාළව මේ එක් වගේන් කියවෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. මේගොල්ලොන්ගේ බිස්නස් එක ගත්තම තියෙන්නේ මේ දවාලේපන ඊට පස්සේ මේ පේන්ට් වර්ග ඒවා නිෂ්පාදනය කළා විකුණන එක තමයි. ඉතින් ඒකට අදාළව අපි අර කලින් උදාහරණයක් කතා කර මේ ඇපරල් බිස්නස් එකෙන් වගේ මේකෙදිත් මේ cost of sale වලට තියෙන්නේ මොන වගේ දෙයක්ද. ඊට පස්සේ මේ selling and distribution කිව්වම මොනවද අදාළ වෙන්නේ administration කියලා. ඒ අදාළ විදියටම අපිට ඒකට හිතා ගන්න පුළුවන්. මේ cost of sales වලට අදාළ වෙන්නේ මේ යටතට දාලා තියෙන්නේ මේ ඒවට අදාළ වෙන අමුද්‍රව්‍ය වලට ඒ වැඩ කරන ඒකට අදාළ වෙන labor cost එක අන්න ඒ ටික. ඊට පස්සේ මේ administration ගත්තන් පස්සේ ඒකට අදාළව මේක office administration කරන්න මේ office expenses ඊට පස්සේ ඒ මේකේ වැඩ කරන මේ ඔෆිස් වල ඉන්න අයගේ මේ salaries අන්න ඒ වගේ දේවල් තමයි එන්නේ. finance cost ගත්තම මේගොල්ලෝ අරගෙන තියෙන loan වල මේට ගෙවන්න ඕන පොලිය. ඒ අනුව මේ එක් අගයන් එක අපිට බලා ගන්න පුළුවන්. මේකේ අවුරුදු දෙකම දීලා තියෙන හින්දා අපිට comparison එකකුත් කරගන්න පුළුවන්. මොනවද මේ පහුගිය අවුරුද්දට වඩා අඩු වෙලා තියෙන්නේ වැඩි වෙලා තියෙන්නේ. මේ පහුගිය අවුරුද්දට වඩා ලාභය මේ මෙතන නම් වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙන්න බලපාලා තියෙන්නේ මොන වගේ ඒවද කියලා අපිට බලා ගන්න පුළුවන්. මේක ගත්තොත් එහෙම මේකේ revenue එක නම් revenue එක වෙනසක් වෙලා නැහැ. දෙකම එක ගාන වගේ තියෙන්නේ. ඒ වුණාට අන්තිමට ලාභය වෙනස් වෙලා තියෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන් මේ ඇතුලේ තියෙන ඒවායින් තමයි මේක වෙලා තියෙන්නේ. ඒක මොන වගේ දෙයක් හින්දාද ඒක වෙලා තියෙන්නේ කියලා මේ බලා ගන්න පුළුවන් ඇනලයිස් එකක් කරොත්. ඊට පස්සේ මේ profit for the year 1.7 බිලියන් ගානට ඊට පස්සේ අද comprehensive income වල adjustment ටිකත් කරලා මෙතන මේ අවසාන අගය පෙන්නලා තියෙනවා total comprehensive income එක. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි මේක මේ සමාගමේ income statement එකේදී අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ අපි ගිහිල්ලා බලමු මේ කාර්තු අන්තිම ක්වාටර් එකේ report එක. ඒකෙත් මෙතන පෙන්නලා තියෙනවා මේ එතන ගත්තම for the 6 month ended 30th September 30න් අවසන් වුණු කාර්තුව මාස 3 සඳහා report එක තමයි මේක. ඒකේ මේක මෙතන පෙන්නලා තියෙනවා මේ කාර්තුවේ එකත් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේ පහුගිය මේ සැප්තැම්බර් 30න් අවසන් වෙන මාස 6 එකත් පෙන්නලා තියෙනවා. මේක ගත්තත් මේ ඒ ඕඩර් එකමයි තියෙන්නේ. ඒ අයිටම් ටිකම තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මේකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ අපිට මේ ෂෙයා මාකට් එකේ තියෙන අනිත් සමාගම් වලටත් ගිහින් බලන්න පුළුවන්. ඒ රිපෝට් වලටත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේ කොහොමද පෙන්වලා තියෙන්නේ කියලා.
බහුතරයක් සමාගම්වල මේ අපි මේ කියපු ටෙම්ප්ලේට් එක එහෙම නැත්නම් මේ පිළිවෙල තමයි තියෙන්නේ. නිෂ්පාදන සමාගම්, හොටෙල්, සේවාවන් සපයන සමාගම්, ඊට පස්සේ රියල් ඉස්ටේට්, පවර් වගේ මෙන්න මේ වගේ ගොඩාක් සෙක්ටර්ස් වල තියෙන ඒ වගේ. මූල්‍ය සමාගම් වල ඇරෙන්න අනිත් ඒ වගේ මේ අපිට මේ වගේ ඉන්කම් ස්ටේට්මන්ට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. සමහර ඒ වගේ මීට වඩා පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. සමහර දේවල් එකතු වෙලා මේකට සමහර ඒවා මේ ඒ සමහර පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. පොදුවේ මේ විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂම දෙයක් තමයි මීට වඩා වෙනස් වෙනවා මේ මූල්‍ය ආයතනවල මේ ඉන්කම් ස්ටේට්මන්ට් එක ගත්තන් පස්සේ බැංකු, ෆිනෑන්ස් සහ ඉන්ෂුරන්ස් වගේ මේ වගේ මූල්‍ය සමාගම් වල මේ ඉන්කම් ස්ටේට්මන්ට් එකේ මේ තියෙන ඕඩර් එක සහ මේකේ තියෙන සමහර එක් එක් කොටස් වලට කියන වචන වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා. ඉතින් ඒවා අපි ඉදිරියේදී ඒවට අදාළ රේෂියෝ ගැන කතා කරද්දී වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දැන් හැමෝටම අදහසක් එන්නේ නැති කොහොමද මේ සමාගමක ඉන්කම් ස්ටේට්මන්ට් එකක් ඒකේ මොනවද තියෙන්නේ කියලා තේරුම් ගන්නේ කොහොමද කියලා සහ ඒකේ තියෙන එක එක කොටසෙන් මොන වගේ දෙයක්ද අදහස් වෙන්නේ කියලා හැමෝටම පැහැදිලි වෙන්නේ නැති. ඉතින් එහෙමනම් ඊළඟ කොටසෙන් නැවත හමු වෙමු. ස්තුති සම්බන්ධ වුණාට සුබ දවසක් සියලු දෙනාටම.